ඔන්ලයින් ජොබ් එකක් කරන්න කැමතිද? එහෙම නැත්නම් සල්ලි අම්බ කරන්න කැමතිද ගෙදර ඉඳලා? YouTube channel එකක් කරන්න කැමතිද? එහෙනම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. උඟක් අය YouTube channel එකක් කරන්න කැමතියි නමුත් කරන විදිය දන්නේ නැහැ. මේක කොහොමද කරන්න කියන ප්‍රශ්නෙත් එක්ක තමයි ඉන්නේ. අපි කැමති ඔයගලන්ට උදව් කරන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න. ගෙදර තියෙන වොෂින් මැෂින් එකට රෙදි දාලා ඒ වීඩියෝ එක YouTube එකේ අප්ලෝඩ් කරලා මිලියන ගාණක් බලලා ඒ වීඩියෝ එකෙන් අම්බ කරපු මිනිස්සු ලංකාවේ ඉන්නවා. ඒ නිසා YouTube කියන්නේ අමුතුම කලාවක්. YouTube කෙනෙක් ඔබ වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම SL සංගීත කමෙන්ට් සෙක්ෂන් එකට ඇවිල්ලා මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දෙන්න. මමත් කැමතියි කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ඔබව සම්බන්ධ කරගන්න. ඔබගේ ෆෝන් නම්බර් එක හරි මොකක් හරි විස්තරත් එක්ක එවන්න. මොකද මම මේව කියන්නේ විශේෂයෙන් ඔබට YouTube channel එකක් අදාගෙන ඔබගේ වැඩ ටික තනියම කරගන්න පුළුවන් නම් ඔබ යම් කිසි ගමනක් යන්න පුළුවන්. ඒව නැත්නම් හොඳට මතක තියාගන්න. SL සංගීතත් එක්ක ඔබට කැමති නම් එකතු වෙන්න අපිට එවන්න ඔබගේ වීඩියෝස්. විශේෂයෙන් ගමක කෙනෙක් නම් ගමේ තියෙන ඒ හැම දෙයක්ම කුඹුරේ තියෙන දේවල්. ඒව නැත්නම් ගමේ හැම වටපිටා ඔබ ගමේ කරක් ගන්න කෙනෙක් කියලා හිතමුකෝ. ඒ හැම දෙයක්ම ෆෝන් එක අරන් ගිහලා පොඩි පොඩි වීඩියෝස් හදලා අපිට එවන්න. අපි ඔබට යම් කිසි දෙයක් මේ සම්බන්ධයෙන් කරන්නට පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා ඔබට මොන වගේ වීඩියෝස් අපිට එවන්න පුළුවන් කියන එක ගැන අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. YouTube කලාව ගැන කවුරුද නොදන්න දේවල් තියෙනවා. ඒ නිසා YouTube කෙනෙක් වීමෙන් ඔබට ලැබෙන වාසි කියලා නිම කරන්න බෑ. ඒ නිසා තමයි මට මේ රටට එන්න YouTube කෙනෙක් වීම තමයි එක අංක එක. මොකද YouTube කෙනෙක් වශයෙන් මම මේ රටට එනකොට මට ලැබුණු අවස්ථාව තමයි මගේ ෆ්ලයිට් ටිකට් එක පවා YouTube කෙනෙක් නිසා මට විශේෂත්වයක් වුණා. අනිත් කාරණාව තමයි ඔබට YouTube කෙනෙක් වශයෙන් තැනකට ගියත් හරි ඒ තියෙන පහසුකම් ලැබෙනවා. ඉතින් මේක එක මාසෙන් වෙන්නේත් නැහැ. ඒ නිසා ඔබට මම මේ කියන්න උත්සාහ කරන්න ඔබ YouTube කෙනෙක් නම් වෙන්න කැමති නම් ඒක හොඳ ආදාය මාර්ගයක්. අනිත් එක තමයි ඒක ක්‍රමක්‍රමෙන් ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ මේ වැඩේ අරියන්න. අනිත් කාරණාව තමයි ඔබට YouTube කෙනෙක් වෙන්න ඕනේ. නමුත් වෙන්න මම විශේෂයෙන් කැමති ඔබ ගමක ජීවත් වෙන කෙනෙක් නම් ගමේ වීඩියෝස් එවනවා නම් මම ඒකට උඟක් කැමතියි. ඒ වගේම තමයි ඔබ මේ වීඩියෝස් බලලා අපිට මොන වගේ අවශ්‍යතාවයක්ද තියෙන කියලා කමෙන්ට් කරන්න. මොකද ගමේ තියෙන මේ සුන්දරත්වය කුඹුරක තියෙන ඒ තියෙන දර්ශන එහෙම නැත්නම් ගමේ ලීමෝලේ ගමේ අපි කියමුකෝ කම්මලේ මේ තියෙන දේවල් එහෙම නැත්නම් ගමේ තියෙන වෙල්යායවල් මේ තියෙන දේවල් ගමේ තියෙන කෑම බීම කොස්ගහේ තියෙන ඒ සුන්දරත්වය අපි කොස්ගහ ළඟින් ගියාට කොස්ගහ පිළිබඳව ලෝකෙ දකින්න වෙනම ඇහැකින්. ඉතින් මමත් කැමතියි YouTube කෙනෙක් වෙන්න මේ දේවල් එක්ක ඔයගලන් එක්ක අපි වැඩ කරන්න කැමතියි. ඒ නිසා අපිට වීඩියෝස් අවශ්‍යයි. ලංකාවේ තියෙන වීඩියෝස් ලස්සන වීඩියෝස් සුන්දර වීඩියෝස් අපිට එවන්න. ඔබ දේශපාලනයට කැමති නම් දේශපාලන වීඩියෝස් එවන්න කැමති නම් ඒ සම්බන්ධව අපිට කතා කරන්න. ඒ නිසා YouTube කෙනෙක් වීමෙන් ඔබට තියෙන වාසි ගැන කතා කරොත් මොකද විශේෂයෙන් කියන්න ඕනේ වාසි ගැන කතා කරොත් මම මේ රටට ඇවිල්ලා මට එකමඩේෂන් එකක් අවශ්‍ය වෙලාවේ මම YouTube කෙනෙක් වීමෙන් මම YouTube කෙනෙක් වශයෙන් ලංකාවේ වැඩ කරා. එක වීඩියෝ එකක් සම්බන්ධයෙන් ඒ වීඩියෝ එක කරපු කෙනා තමයි මට උදව් කරේ. ඉතින් මම මේ රටට ඇවිල්ලා එනකොට මගේ ෆ්ලයිට් ටිකට් එක මම YouTube කෙනෙක් නිසා මට ඒකට විශේෂ මිලක් ඒ අය ලබා දුන්නා. ඔෆර් එකක් දුන්නා. ඊට පස්සේ මම කොයි හරි තැනකට ගියාම මම YouTube කෙනෙක් වීම නිසා ඒ අය මට ඒ එන්ට්‍රන්ස් එක දෙනවා. ඒ විදිහට යම්කිසි පිළිගැනීමක් තිබ්බා. ඒ නිසා SL සංගීත vlog එක බලලා subscribe කරලා SL සංගීතත් එක්ක එකතු වෙන අයට thank you very much කියනවා. SL සංගීත නිසා තමයි අද ඔබ බලපු නිසා තමයි ඒ විදිහට අද subscribersලා එකතු වෙලා ඉන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක බලලා ඔබ වීඩියෝ එවන්න කැමතිද? එහෙම නැත්නම් YouTube කෙනෙක් වෙන්න කැමතිද? අපිට comment section එකෙන් කතා කරලා කියන්න. තවත් දවසක අලුත් වීඩියෝ කරන්න. මම SL සංගීත ඩුබායි ඉඳලා